ඔබගේ දරුවන්ගේ හෙට දවස අනාගතයේ සාරවත් කිරීමේ අදිටින් යුතුව අරුණ ළමා සමාජයේ සංවිධානය කරනු ලබන මේ වැඩසටහන දැන් ආරම්භ කිරීමටයි අපගේ සූදානම. ඔබට මේ අලුත් අත්දැකීමක් වන්නට පුළුවනි. ඔබේ දුවන් දරුවන් සභාවකට එක්රැස් කරලා මේ කරන්න යන්නේ මොකක්ද කියන එක ඔබට සමහරට අලුත් අත්දැකීමක් වේවි. මේකේ ආරම්භය ලංකාවේම පළමුවන වැඩසටහන හැටියට තමයි දඹුල්ල තෝරගෙන තියෙන්නේ. ඒක අපි සියලු දෙනාගේම වාසනාවකට හේතුවක් වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ ඉන්න අපේ දුවා දරුවන්ට ඉදිරියේදී තම තමන්ගේ වසම්මල සාර ධර්ම පිළිබඳව ගුණධම් පිළිබඳව කිසිදු ભેදයක් නොමැතව එක හා සමානව පුරුදු පුහුණු කිරීමේට ඔබගේ වසම්මල ඉගෙනගත්තු අප සුසස් පෙළ සමත් අයගෙන් දැනුවත් කිරීම සඳහා ඉදිරියේදී මේ වැඩසටහන පටන් ගැනීමේ අදහසින් තමයි අද ඔබ සියලු දෙනාම මේ සමාරම්භක උළෙලට සඳහා සියලු දෙනාම මේ ස්ථානෙට කැඳවගෙන ඔබව දැනුවත් කිරීමට සහ සම්බන්ධ කිරීමට අපි අදහස් කළේ. ඒ අනුව මේ වැඩසටහන මීට අවුරුදු 10කට උඩදී සීගිරිය ප්‍රදේශයේ සීගිරිය තල්කොටේ පොල්ලත්තය වැනි වසන් 3-4කට සීමා වෙච්ච වැඩසටහනක් අද දඹුල්ල කොට්ටාසයටම තෝරාගෙන තියෙන්නේ. ඒ වගේම ලංකාවෙන් පළවෙනි වැඩසටහන හැටියට තමයි මේ වැඩසටහන අද දඹුල්ලේ අද දින ආරම්භ කරනු ලබන්නේ. එසේනම් චාරිත්‍රානුකූලව මේ ළඟට තිබෙන්නේ පොල්තෙල් පහන් දැල්වීමේ කටයුත්තයි. ඒ සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා දඹුල්ල ප්‍රාදේශීය ලේකම්තුමාට, ජාතික පාසලේ විදුහල්පතිතුමාට, MD ගුණසේන සහ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකතුමාට, ඒ වගේම සිංගර් සමාගමේ නියෝජිත කළමනාකාර සංජය මහතාටත්, සංවිධානයේ අනුශාසක ජයරත්න මහත්මයාටත්, ලේකම් හරිනි පෙනාන්දු මැතිණියටත්, භාණ්ඩාගාරික ලලිතා ජයරත්න මැතිණියටත්, ඒ වගේම ඔබගේ දරුවන්ගේ කුඩා දරුවෙක් සහ දැරියක්ටත් මේ අවස්ථාව හිමි වෙනවා පොල්තෙල් පහන දැල්වීමට. ඒ වගේම දෙමාපියෙකුටත් මේ අවස්ථාව හිමි වෙනවා කරුණාකර දරුවන් දෙදෙනෙකුත් මේ පොල්තෙල් පහන දැල්වීම සඳහා ඉදිරිපත් කරන්න.
කතාව සහ අරමුණු කතාව පැහැදිලි කිරීම සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා එතුමීට මේ වැඩසටහන මෙතෙන් සිට ඉදිරියට රැගෙන යන ලෙස ගෞරවයෙන් ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක් වේවා. අප බෞද්ධ ස්වාමින් වහන්සේ කෙනෙකුට ආරාධනා කරයි උන්වහන්සේට මොකක් හරි පමක් වෙන්නේ නැති. එම නිසා මම හබරන කතෝලික පල්ලියේ පූජ්‍ය ස්ටීවන් ස්වාමී තුමා දඹුල්ල ජුම්මා මුස්ලිම් පල්ලියේ පූජකතුමනි අපගේ ප්‍රධාන අමුත්තා වශයෙන් මෙහි පැමිණි දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර මහතාටත් මම ආරාධනා කරා එතුමටත් ඉන්න බැරි වීමක් ඇති. කලාප අධ්‍යාපන කාර්යාලයේ අපිට ගොඩක් උදව් කර අධ්‍යාපන අධ්‍යක්ෂකතුමනි ජාතික පාසලේ විදුහල් පුතතුමනි MD ගුණසේන සමාගමේ කල්පනාකාර අධ්‍යක්ෂකතුමාටත් අපි ආරාධනා කරාට එතුමාට හදිසි අවස්ථාවන් නිසා ඉන්න බැරිලා තියෙනවා. එම සමාජයෙන් පැමිණි අලෙවි කළමනාකාර ලොයිඩ් මහතාණෙනි සිංගල් සමාජනි පිළිගනු මෙහි පැමිණි නියෝජිත සංජය මහතාණෙනි සියලුම ග්‍රාම නිලධාරී මහත්තුනි සියලුම ආරාධිත අමුත්තනි දෙමාපියනි දූපුතුනි ජාති කුලමල ආගම් පක්ෂ ભેදයෙන් තොරව සාර ධර්ම වලින් පිරුණු ළමා පරපුරක් බිහි කිරීමේ අරමුණ ඇතුව 2010 ජූනි මාස සමාජිකයන් 12 දෙනෙකුගෙන් කැඳුම්ලත් අප ළමා අරුණ සංවිධානය මංගල කටයුතු සිදු කිරීමටයි අප දැන් සූදානම් වෙන්නේ. ප්‍රථමයෙන්ම මා හිතනවා මෙවැනි කටයුතු කිරීම සඳහා අපට නිදහස ලබා දෙමින් අප රට වෙනුවෙන් දිවිපිදු අපේ රණවිරුවන් ඇතුළු සියලු දෙනාම සිහිපත් කර කෘතගුණ සැලකීමක් අපගේ යුතුයකමක් කියලා. එම නිසා මා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා විනාඩියක නිහඬතාවයකින් එම කටයුත්ත සිදු කිරීම සඳහා ආසන වලින් නැගිටලා ඒ මියගිය අය සිහි කරලා ඔවුන්ට කෘතගුණ සලකන දුව පුතේ නැගිටලා ඔබලගේ අර මියගිය රණවිරු නැන්දලා මාමලා මතක් කරලා අපිට මෙහෙම නිදහසේ ඉන්න දුන්න මතක් කරලා නිහඬතාවයකින් ඉන්න සද්දයක් නොකර ඉන්න ඕනේ. ස්තුතියි එන්ම අප ආරාධනය පිළිගෙන මෙහි පැමිණි මෙම ප්‍රදේශයේ කතෝලික මුස්ලිම් ආගම් නියෝජනය කරමින් පැමිණි සියලු පූජකතුමන්ලා ඉතා ගෞරවනීය ලෙස පිළිගන්නවා. එමෙන්ම අපගේ කාර්යයන් සඳහා මූලික කටයුතු වලට අවශ්‍ය තොරතුරු ලබා දෙමින් තම කාර්ය මණ්ඩලයේ නොමද සහයෝගය ලබා දීමට සලසා දෙමින් අපට ශක්තියක් වූ ප්‍රාදේශීය ලේකම්තුමා මා සාදරයෙන් පිළිගන්නවා. මෙම ශාලාව නොමිලේ ලබා දෙමින් හා නොයෙකුත් සහාය ලබා දුන් ගලේ වෙන කලාප අධ්‍යක්ෂකතුමා මා සාදරයෙන් පිළිගන්නවා. අපගේ කාර්යයන්ට විශාල අනුග්‍රහයක් ලබා දෙමින් අපව ශක්තිමත් කළා වූ MD ගුණසේන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක වෙනුවෙන් පැමිණි අලෙවි කළමනාකාර ලොයිඩ් මහතාද මා ඉතා ආදරයෙන් යුතුව පිළිගන්නවා. අපගේ ව්‍යාපෘතිය සඳහා කැසට් රෙකෝඩර් ලබා දෙමින් දුන් සිංහ සමාගමේ නියෝජිත මහතාද මා ආදරයෙන් පිළිගන්නවා. නොයෙකුත් කාර්යබහුල තත්ත්වයන් යටතේ වුවද අපට මහත් සහායක් ලබා දුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෝමතිලක මහතා අංජුල මහතා සහ සියලු ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු එම කාර්ය මණ්ඩලයද මා ඉතා සාදරයෙන් පිළිගන්නවා. වසර 32ක් ලංකා බැංකුවේ සේවය කර විශ්‍රාම දිවිය හරවත් කරමින් මෙවැනි කටයුත්තක් ආරම්භ කිරීමට මාලත් ලොකුම වාග්ය හා ශක්තිය ලෙස මා ඇසුරු කරන මිතුරන් නැමැති මිනිස් සම්පතයයි කිව්වොත් ඉතාමත් නිවැරදි. හේතුව අප සංවිධානයේ දැනට සමන්විත වී සිටින්නේ ඉතා සුළු පිරිසකගෙන් යුතු නිසා. නමුත්
එම සුළු පිරිස ඊතා ගුණවත් සහ සමාජ සේවයට ඊතා ලැබි පිරිසක් බැවින් නොයෙකුත් අංශයන්ගෙන් මේ සඳහා උදව් කළ හැකි අය වීමත් මාලද භාග්‍යක්සේ සලකනවා. එමෙන්ම මාහට ශක්තියක් වෙමින් මාත් සමග සිටින මිතුරු කැලද මෙම කටයුත්ත ඉදිරියට ගෙන යාමට මට ශක්තියක් වෙන බව ඉතාමත් සහතිකයි. කුඩා කල සිට අප මෙතෙක් කාලයේ දෙස බලන කල දිනෙන් දින පිරිහී යන අප රටේ සාර ධර්ම මිනිස් ගුණ විකෘති කරමින් රටේ නොයෙකුත් ව්‍යසනයන්ට හා විනාශයන්ට මුල් වූ බව අමුතුවෙන් කිව යුතු නෙමෙයි. අප දන්නවා නවීන විද්‍යාව හා තාක්ෂණික දියුණුවත් සමගම ගෝලීකරණ හමුවේ අපට යම් යම් වෙනස්කම් වලට නම්‍යතාවයන්ට හැඩගැටීමට සිදුවිය යුතු බව. නමුත් මිනිස් ගති ගුණ පිරිහීමට හේතු වන ඇතිවන දේ වැළඳ ගැනීම අපේ රටේ අනන්‍යතාවයන් වෙනස් කිරීමෙන් තොරව ඒවාට හැඩගැසීමට අපට පුළුවන්කමක් තිබිය යුතුයි. විවිධ වූ ජාතීන් ආගම්වල ඇති දර්ශනයන් හා සංස්කෘතීන් වල මේ මිනිස්කම නැමැති වටිනා ගුණාංගය පිළිබඳ ගැබ් දී තිබෙන බව අප ඉතා පැහැදිලියි. නමුත් මෙම විවිධ වූ ආගම් විශාල ලෙස එකිනෙකා පරයා යමින් සිටින අප රටේ ජනතාව හරියාකාරව එම ශාස්ත්‍රූවරුන් දේශනා කළ වටිනා හරවත් ධර්මයන් අදහනවා නම් මෙවැනි පිරිහීම් සිදු නොවන බව ඉතාමත් පැහැදිලියි. මාත් මේ සූදානම් වන්නේ ඔබට ධර්මදේශනයක් පවත්වීමට නෙවෙයි. ඒ අනුව එකී කරුණු පිළිබඳව අප මහත් සැලකිල්ලක් දැක්වීම වටිනේයයි හැඟෙනවා. කෙසේ වුවද අප දන්නවා අප රටේ අසහාය නායක අතිගරු ජනාධිපතිතුමා මහත් පරිශ්‍රමයක් දරනවා. රට සංවර්ධනයේ සමග සියලුම ආගමික නායකයන් සමග එක් වී මෙම මිනිස්කම නැමැති වටිනා ගුණාංගය රට තුල ජනතාවට පුරුදු කරවීමට. නමුත් අප දන්නවා එක් අයෙකුට පමණක් මේක කළ නොහැකි එකක් ලෙස. එමෙන්ම වැඩිහිටියන් වශයෙන් අපගේ යුතුයකමක් ලෙස මා දකිනවා අපට කළ හැකි යම් දායකත්වයක් රටේ දියුණුව වෙනුවෙන් ඉටු කිරීම. ඉතින් මේ සියලු ප්‍රශ්නවලට මූලික හේතුව වන ಜಾති කුල මල ආගම් පක්ෂ ભેදය මෙරටට පමණක් නොව රට ඕනෑම රටකට විනාශයට මුල් පුරන්නක් බව ඉතාමත් පැහැදිලියි. අප මේ සූදානම් වන්නේ සමාජයට එළිබසින කුඩා අහිංසක මොළ සමාජයේ ඉහත කී නොයෙකුත් දූෂිත දෑවලින් හා ක්‍රියාකාරකම් වලින් පිරීමට පෙර ඔවුන්ගේ මොළයට අප රටේ වටිනා සිරිත් විරිත් ගුණධම් සංස්කෘතිය දේශාභිමානය හා එකිනෙකා ભેදයෙන් තොරව ජීවත් වීමට අවශ්‍ය යම් කාරණාවලින් පුරවා එමගින් නැවත ත්‍රස්තවාදයට නැගී සිටීමට ඉඩ නොදීමට යහපත් සමාජයක් රට තුළ බිහි කිරීමට මෙම කරුණු සඳහා ඇරඹිය යුතු හොඳම කණ්ඩායම සමාජයට එළිබැසීමට සූදානම් වන මේ අප ඉදිරියේ ඉන්න පාසල් යාමට සුදුසුකම් ලැබූ අවුරුදු 5 සම්පූර්ණ වුණු දුවල පුතාලා කියලා අපිට ඉතාමත් පැහැදිලියි. එම නිසා අප මහත් කැපවීමක් විශාල පරිශ්‍රමයක් සහ මුදලක් වැය කරමින් මාස 6ක පමණ කාලයක් මෙම අවස්ථාව සලසා ගැනීමට ඉතාමත් මහන්සි වී වැඩ කරා. අප සංවිධානයේ නිලධාරීන් ඉතාමත් කාර්යබහුල ජීවිත ගත කරන්නන් වුවද අවංකව කැපවීම පරිත්‍යාගශීලී සහ ස්වේච්ඡා සේවයට ලැබිය අය නිසා එයට හැකි පමණ උදව් උපකාර ලැබුණ නමුත් පෞද්ගලිකව මාහට මේ සඳහා මහත් වෙහෙසක් දරන්නට සිදු වුණා. කෙසේ වුවද මා ඉතා සතුටු වෙනවා මෙතෙක් මාගේ ඉලක්කයන් ඉක්මවා යමින් මේ අවස්ථාව උදා කර ගැනීමට හැකියවීම ගැන. ඒ සඳහා පෞද්ගලිකව මා කතා කළ හා සම්බන්ධ වූ ආයතනික හා පෞද්ගලික සෑම දෙනාගේම අවංක උදව් උපකාරය මාහට ලබා ගැනීමට හැකියවීම මාහට ශක්තියක් වූ බව විශේෂයෙන්ම කිව යුතුයි. එමෙන්ම ඉතා සුළු අරමුදලකින් ආරම්භ අප සංවිධානයේට මේ දක්වා වැය වූ මුදලට හරි අඩක් පමණ අපගේ මිතුරුන් විශේෂයෙන් මගේ ලංකා බැංකුවේ මිතුරුන් අපගේ නිලධාරීන්ගේ ආයතනවල මිතුරුන්ගේ සහාය ලබා ගැනීමට හැකියවීම භාග්‍යයට කරුණාවක්. එමෙන්ම ලංකාවේ සිටින
මහා ගුණාත්මක ව්‍යාපාරිකයින් දෙදෙනෙක් වන MD ගුණසේන සමාගම සහ සිංගර් සමාගම අපට විශාල අනුග්‍රහයක් දෙමින් අප කවුරුන් දැන් හරියට අවබෝධ කරමින් අපහායක වී සිටින අතර කවදාත් මෙවැනි දෙයට උදව් කරන නෙස්ලේ සමාගමද අපේ ළමයින් සඳහා මයිලෝ කප් එකක් දෙන්න මේ අවස්ථාව දීලා මේ අවස්ථාව හරවත් කිරීමට අපට උදව් වුණා. ඒට මගේ විශේෂ ස්තුතිය පුද කරන්නත් කැමතියි. අපගේ අරමුණු හා ක්‍රියාකාරකම් ගැන පවසනවා නම් අපේ දැක්ම ලෙස ಜಾති ආගම් පක්ෂ කුල ભેදෙන් තොර වූ ශ්‍රී ලාංකික ජනතාවක් බිහි කිරීම. පරමාර්ථ ලෙස ශ්‍රී ලාංකික ජනතාවගේ ගිලිහි ගිය සාරධර්ම නැවතත් ඇති කිරීමෙන් ගුණගරුක විනීත රටවැසියන් රටට බිහි කිරීම, එමගින් ශිෂ්ටාචාරයේ සංවර්ධනයේ දේශාභිමානීත්වය ආදීන් රට ස්වයං පෝෂිත කිරීම. අපගේ මෙහෙවර ලෙස ළමා මනස සංවර්ධනය, ළමා අධ්‍යාපනය සඳහා සහාය වීමට අපකැප වී කටයුතු කිරීම, ඒ සඳහා සියලුම ළමින් නියෝජනය වන පරිදි ළමා සමාජ පිහිටුවා එමගින් සංවිධානයේ මූලික පරමාර්ථ ඉටු කිරීමට අවශ්‍ය කටයුතු අවංකව හා කැපවීමෙන් කටයුතු සම්පාදනය කිරීම. ළමා සමාජ ආරම්භ කිරීම, ක්‍රියා කිරීම හා ක්‍රියාත්මක කිරීම පහත සඳහන් අයුරු සිදු වෙනවා. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම සියලුම ග්‍රාම නිලධාරීන් මගින් ලබා ගන්නා තොරතුරු මත ළමා සමාජ පිහිටුවා මාසයකට වරක් රැස්වීම, තේමා ගීතය අනුව දරුවන්ගේ මානසික සංවර්ධනය වෙනුවෙන් නොයෙකුත් වැඩසටහන් සංවිධානය කිරීම, ළමුන්ගේ කුසලතා දිරිගැන්වීම වෙනුවෙන් ගුණධම් පෝෂණය සඳහා දාගය කරමින් සම්මාන පිරිනැමීම, ළමා සමාජයේ සමාජිකයන් අතර අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කිරීම, මෙම දරුවන්ගේ දෙමාපියන් අතරින් හැකි අයගෙන් නැති අයට සහාය ලබා ගැනීම, ඒ අය උනන්දු කිරීම සඳහා වාර්ෂිකව දෙමාපියන් වෙනුවෙන්ද සහයෝගීතා සම්මානයක් පිරිනැමීම. ඉහතකී කටයුතු සඳහා අදාළ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ නිලධාරියෙකු පත් කරගන්නවා. ප්‍රථමයෙන් අපි දෙමාපියන්ට දැනුවත් කිරීමක් කරනවා. සියලුම ග්‍රාම නිලධාරීන්ගෙන් ලබා ගන්නා වයස අවුරුදු 5 සම්පූර්ණ වන ළමුන්ගේ ලැයිස්තු අනුව ළමා සමාජ පිහිටුවනවා. ඉන්පසුව එම ප්‍රදේශයේ අපොස උසස් පෙළ සමත් දැරියන්ගේ සහාය ඇතුව ළමා සමාජ මාසකට වරක් රැස් කරනවා. සංවිධානයේ මගින් දෙනු ලබන තේමා ගීතය හා දේශාභිමානී ගීත කැසට් පට වාදනය කිරීමට සලස්වනවා. ඒ වාදනය කිරීමෙන් ඒ දැරියන්ම අපි පුරුදු කරනවා දරුවන්ට දේශාභිමානය ඇති කිරීමට. සංවිධානයේ මගින් සැකසූ සාරධර්ම සඳහා හොඳ වැඩ නරක වැඩ ඇතුළත් පොතක් සෑම ළමයෙකුටම අද සපයනවා. එම පොතේම ළමුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව සටහන් කිරීමට තීරු කීපයක් අපි සපයනවා. මෙය වාසනා අවසානයේදී පිරිනම ලබන සම්මාන ප්‍රදානයට සුදුසුන් තේරීමේදී ඉවහල් වෙනවා. මේත් එක්කම අපි විශේෂයෙන් කියොතුවේ MD ගුණසේන සමාගමේ ගුණධම් වඩන සිතුවිලි පොත් එකේ ඊට 5 දක්වා තියෙනවා. අපි පළවෙනි පොත මේ සැරේ අපිට දෙගලට දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. අපිට මේ සමාගමේ උගක් අඩුවට මේ හම්බුනායේ මුදල් මේ පොත් ඒකත් මේ එක දැන් ඔයගලන්ට දෙනවා. මාසකට වරක් සැසීමේදී පැයක් හෝ පැයක් දෙකක් ශරීරන පරිදි දේශාභිමානීය වැඩෙන නොයෙකුත් ක්‍රියාකාරී කිරීමට සැකසීම. සෑම සමාජයක්ම රැස්වීම ආරම්භයේදී ආගම් සිහිපත් කිරීමට පුරුදු කරවීම. ජාතික ගීය ගෞරවණීය ලෙස ගැයීමට කුඩා දරුවන්ට පුරුදු කිරීම. මාස 6කට වරක් දෙමාපියන්ට සම්බන්ධ කරගනිමින් රැස්වීමක් පැවැත්වීම. ඒ සඳහා සංවිධානයේ නිලධාරීන්ගේද සහභාගී වීමට නියමිතයි. ඉතින් අද දින මෙම දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සියලුම ග්‍රාම නිලධාරී වසම්වලට අයත් මෙම වසරේ පාසල් දිවිය ආරම්භ මෙම දූල පුතාලා අප සංවිධානයේ ප්‍රථම ලංකා ළමා සමාජවල සමාජිකයන් වශයෙන් පත්වීමට සුදුසුකම් ලබා තිබෙනවා. අපට මෙම ළමුන් පිරිසටද අනුව පාලිකාවන් වශයෙන් අපට උසස් පෙළ දක්වා උගත් දැරියන් 30ක්වත් අවශ්‍ය වූ තිබුණත් අපට දැන් මේ ගම් වතුර ආදී ප්‍රශ්න නිසා වෙන්නේ නැති හරි අපහසුතාවයකටපත් වුණා. 30ක් තෝරගන්න අපි බලාපොරොත්තු වෙනා සෑමට සාධාරණයක් වෙන්න ග්‍රාම නිලධාරී 59කින්ම එක්කෙනෙක් එන්නලා 30ක් තෝරගන්න. නමුත් අපිට කනගාටුයි. ඒක කාගවත් තරද්දක් නෙමෙයි. දේශගුණික නොයෙකුත් ප්‍රශ්න අපි ඒක ප්‍රථම වතාව නිසා අපි ඒක දරාගෙන සිටිමු. ඒ ආපු දැයන්ට මම ඉතාමත්
ස්තුතිවන්ත වෙනවා. ඒ අය ස්වේච්ඡාවෙන් ඉතාමත් ඕනෑකමින් අපත් එක්ක මේ සමාජ බාර ගැනීමට කැමති වීම ගැන මම ඉතාමත් ආඩම්බර වෙනවා. දඹුල්ලේ එවැනි පිරිසක් ඉදීම ගැන ඒ අයට අපි විශේෂ ස්තුතියක් උද කරනවා. ඉතින් අපගේ ව්‍යාපෘති අරඹීම සඳහා ඉතා කඩිනමින් ඉතිරි අය තෝරාගෙන ඒ අය පුහුණු කර ඉදිරි මාස දෙක පමණ කාලයේදී මේ ප්‍රදේශයේ අපගේ මංගල ව්‍යාපෘති අරඹීමටයි අපේ බලාපොරොත්තුව. ව්‍යාපෘති අප බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් සෝමතිලක මහතා සහ අනිකුත් ග්‍රාම නිලධාරීන් මහත්මයන්ගෙන් සහයෝගය මෙතෙක් ලැබුණා වගේම අප වෙත ලැබෙයි කියලා. මෙම පාලිකාවන් සඳහා අප කැසට් රෙකෝඩර් අප විසින් නිපැයූ හොඳ වැඩ නරක වැඩ පොතක්ද ලබා දීමට කටයුතු කරනවා. මා හිතනවා එම දැරියන් හැකියපමණ උනන්දුවෙන් තම කුඩා සොයුරු සොයුරියන් ගුණධම් වලින් පෝෂණය කිරීම සඳහා කටයුතු කරයි කියා. විශේෂයෙන් අද දින මේ ඉන්නා මේ දැරියන්ට මේ සඳහා උනන්දුවෙන් මෙහි පැමිණීම ගැන සහාය දීම ගැන ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. දැන් මන් ආරාධනා කරන සිටිනවා අපගේ අනුශාසක පූජකවරුන් මෙහි පැමිණ සිටින කතෝලික පූජකතුමාගේ කෙටි අනුශාසනයක් ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. දරුවන්ගේ සමාජයේ ආශිර්වාද දීමේ කාර්යය අනුගමනය වෙනවා. ආදරණීය ඥානනි වහන්සේ අපට ලබා දුන් ඔබගේ දරුවන් මේ රටේ නායකත්වය සඳහා සූදානම් කිරීම සඳහා කාගේ අපහසු කාර්ය කරන මේ සංවිධානයේද වහන්සේගේ ආශිර්වාදයද ශක්තියද අහිරිද වේවා. ඒ මෙන්ම සහෝදර දයාව තුළ එකිනෙකා සමග සමගියෙන් සමාදානයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමත් අපගේ දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා ඔවුන් යාති කුලවේද නොමැතිව ජීවත් වන රටක් ඇති කර ගැනීම සඳහා අපට මනුෂ්‍යත්වයේ තුළ හැකි බහදුර කාර්යයන් වහන්සේගේ ආශිර්වාදය තුළ කර ගැනීමට මේ සංවිධානයට අප සැමටත් ඔබගේ ආශිර්වාදය දානය කළ ගැන දැන් අපි ඔයගලන්ට අපේ ළමා සමාජවල තේමා ගීතය කොරළවැල්ල සී සද්ධර්මෝදය පාසලේ අක්කලා අයියලා විසින් රංගනයකින් ඉදිරිපත් කරන්නයි යන්නේ. මේ තේමා ගීතයේ කියන දේවල් හොඳට අහගෙන ඉන්න ඕනේ. රංගනේ බලනවා විතරක් නෙමෙයි ඒකේ මොනවද කියන්නේ කියලා හොඳට අහගෙන ඉන්න ඕනේ. හරිද? එනමුත් අපි සෑම
එකම මාවකගේ රැකවරණින් නීති එක පවුලේ වැඩෙනා ලංකා ළමා ලංකා ළමා ලංකා ලංකා ළමා ලංකා ළමා ලංකා හොර බොරු කිසිදා නොකරන්නා හැකි ලෙස සැමටම පිහිට විනා රටරැකුමට මෙහෙවර කරන අපේ යුතුකම් නීති ලෙස කරන අපේ යුතුකම් නීති ලෙස කරන ලංකා ළමා ලංකා ළමා ලංකා ලංකා ළමා ලංකා ළමා ලංකා දස දෙස කිතු ගෝස පතුරවමු ඉසිකෝ මන් බිඳ ජයගනිමු අත්වැල් බැඳ පෙරටම ඇදෙමු ලක්මෑණිව පනමෙන් රකිමු ලක්මෑණිව පනමෙන් රකිමු ලංකා ළමා ලංකා ළමා ලංකා ලංකා ළමා ලංකා ළමා ලංකා ලංකා ළමා ලංකා ළමා ලංකා දැන් මා පෙර කිව්වා වගේ අපේ ළමා සමාජ පාලිකාවන් වශයෙන් අපි ලාංඡනයක් සූදානම් කරලා තියෙනවා ඒ අපිත් එක්ක සම්බන්ධ වුණු දැරියන්ට. නමුත් අපි දැන් ඉන්න ටික දෙනාට අපි ඉදිරියේදී ඒගොල්ලන්ව බඳව ගමු. මේ උත්සවයට ආපු කීප දෙනාට අපි වේදිකාවට එන්න කියලා ආරාධනා කරනවා. ඒ ලාංඡනය මේ පළවන්දවන්න. අද පමණක් නොවේ අපට හෙටත් තියෙනවා අරුණලුකෙන් හිනැහි නව දිනක් ලබනවා අඳුරෙන් බර ආකර තුල මැණික් දිලෙනවා දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා කිරා වැටෙන්නේ උදාරත නොමිලේ දැනට කැසට් රෙකෝඩර් 10ක් ඒ ආයතනික සමාජීය කළමනාකාර මහේෂ් විජේවර්ධන මහතා ඉතාමත් ඕනෑකමින් යුතුව අපිට නොමිලේ ප්‍රදානය කරා. ඒ නිසා අපි මේ සිංගල් සමාගම කවදාත් සමාජීය කටයුතු සඳහා කරන සිංගල් සමාගමට අපි විශේෂ ස්තුතිය මේ වෙලාවේදී පුද කරන්න ඕනේ. මොකද එතුමන්ලා ඉදිරියේදී අපගේ මේ ව්‍යාපෘතින්ට එතුමන්ලාගේ මේ කැසට් පත ලබා ගැනීම කැසට් රෙකෝඩර් ලබා ගැනීමට අපිට පුළුවන්කම වෙනවා. උන්ද අපි MD ගුණසේන සමාගම වගේ මේ යෝධ ව්‍යාපාරිකයන්ද මේ කුඩා අපි කාන්තාවන් දෙතුන් දෙනාත් එක්ක සංවිධානයත් එක්ක සම්බන්ධ වුණා. ඒ නිසා අපි ඒ අයට විශේෂ ස්තුතිය පුද කරමින්
ඒ සංආගම නියෝජනය කරමින් මෙහි පැමිණි සිංහ සමාගමේ මෙහි දඹුල්ල ප්‍රාදේශීය කළමනාකාර සංජය මහතාට කියනවා එතුමන්ලා අතින් මේ දරුවන්ට පිරිනමන නොමිලේ ලබා දෙන්න වෙන. මම එතුමාට ආරාධනා කරනවා මේ සභාවට. වරුණයි එම බැතියෙන් අභිමානෙන් මුළු ලොව සුවඳයි මෙම නිදහන් දිවිහිමියෙන් අප හට උරුමයි අද පමණක් නොවී අපට හෙටක් තියෙනවා අරුණලුකෙන් හිනැහි නව දිනක් ලබනවා අඳුරෙන් ආරාධනා කර සිටින්නේ මෙම දඹුල්ල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ අපට මේ කටයුතු සඳහා බොහෝ වෙහෙසක් දරමින් මේ වගේ තොරතුරු ලබාගෙන අපිත් එක්ක සම්බන්ධ වෙලා බොහෝ වෙහෙසක් දරමින් කටයුතු කරන්න ඉඩ සලස්වපු එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමා වන කතාවක් අප බලාපොරොත්තු වෙනවා. කතෝලික පියතුමනි මවුලෝතුමනි බුදුබලගේ අවසරයි. ළමාරුව සංවිධානයේ ආරාධනය ඇතිව මේ ස්ථානයට සම්ප්‍රාප්ත වී සිටින සියලුම ආරාධිත මහතුරුනි ළමාරුව සංවිධානයේ සමාජික මහත්මාවනි ප්‍රදේශවාසී හිතවත් නොනාරුනි මහතුරුනි ආදරණීය දුවේ පුතේ ඔබ හැම දෙනාගේම අවසරයි මා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මගේ ස්තුතිය පුද කරන්න කැමතියි මේ ළමාරුණ සංවිධානයේ විසින් සංවිධානය කරපු මේ වැඩසටහනට කොට්ටාසේ ප්‍රාදේශීය ලේකම්වරයා හැටියට අපට ආරාධනය කිරීම පිළිබඳව මට මතකයි දැනට මාස කිහිපයකට ඉස්සෙල්ලා මේ සංවිධානයේ නියෝජිත පිරිසක් ඇවිල්ලා මාමුණ ගහිලා මේ වැඩසටහනේ සායි සංවිධානයේ ආරමුණු අපට පැහැදිලි කරලා ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය අවශ්‍ය බව දන්වා සිටින්න අනතුරුව මා ඔවුන්ගේ වැඩසටහන් පිළිබඳව වැඩිදුර අධ්‍යයනයකින් තොරව හිඟතාවය පළ කරා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල මේ සේජා සංවිධානයේ වැඩ කටයුතු කරගෙන යාමට අවසර දීලා. අපි දන්නවා අපේ රටේ හතු පිපෙනවා වගේ එක එක කාලවල වලට සේජා සංවිධාන බිහි වෙනවා. විශේෂයෙන් ඔබට මතක ඇති අපේ රටේට බලපාපු මහ විනාශයක් වුණු සුනාමි අවස්ථාවේදී 3000 ගණනක අලුතෙන් ව්‍යාපංචයට ඉල්ලුවා ස්වේච්ඡා සංවිධාන. මේ සංවිධාන වල ක්‍රියාකාරීත්වය සහ ඔවුන්ගේ අරමුණු දිහා බලපුවාම රජයේ විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා. ඒ සංවිධාන වලින් 3-4ක් හැරෙන්න යන සියල්ලම ලියාපදිංචි ප්‍රතික්ෂේප කළා. ඒ මොකද මේ වගේ රටක විශේෂයෙන්ම සමාජ සුබ සාධනයේ පෙරදරි කරගත්තු රටක ලැබෙනා වූ විදේශ ආධාර වගේ දේවල් ඒ දේවල් වලින් වැඩි ප්‍රතිශතයකට වෙන්නේ මොකද කියලා අපට හොඳ අත්දැකීම් තිබෙනවා. නමුත් ඒ අනුසාරයෙන් කල්පනා කරාම මා විශ්වාස කරනවා මේ ළමාරුණ සංවිධානය අපට කොතනක හෝ කතා බහ කරලා ඔවුන්ගේ අරමුණු පිළිබඳව සොයා බැලීමක් කළාට දැන් ප්‍රායෝගික අත්දැකීමක් අපට තිබෙනවා. අපේ රටේ රාජ්‍ය ප්‍රතිපත්තියත් එක්කලා කටයුතු කරන්නට පුළුවන් සංවිධානයක් වශයෙන්. විශේෂයෙන්ම තමුන්ගේ විශ්‍රාම ජීවිතයේ අවසාන කොටසේදී
මේ විදිහේ සමාජ සේවාවක් තෝරාගෙන දමුල්ල වගේ දුර බැහැර ප්‍රදේශයකට ඇවිල්ලා ඒ ප්‍රදේශයේ ඉන්න දූ දරුවන්ගේ සුබ සාධනය සඳහා කටයුතු කිරීමට පෙළඹීම ගැන මා කොට්ටාසේ ප්‍රාදේශීය ලේකම්වරයා හැටියට ඒ සංවිධානයේට කොට්ටාසේ ජනතාවගේ ප්‍රණාමය පුද කරන්න කැමතියි. රටක සංවර්ධනය ගැන කතා කරන විද්වතුන් අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටපු භෞතික සංවර්ධනයට අමතරව ආධ්‍යාත්මික සංවර්ධනයේ පෙරදරි කරගත්තා වූ භෞතික සංවර්ධනය තමයි සංවර්ධනයේ වශයෙන් හඳුන්වා දෙන්නේ. ගොඩනැගිලි හැදුවට, පාරවල් හැදුවට, ඉස්පිරිතාල හැදුවට, ඉස්කෝල හැදුවට, වෙනත් භෞතික දේවල් ගොඩනැගුවට රටක් සංවර්ධනය වූවායි කියා ඕල් පිළිගන්නේ නැහැ. විශේෂයෙන්ම ජනතාවගේ සාර ධර්ම වැඩි දියුණු කරලා දූදරු පිරිස යහමඟට අරගෙන ඔවුන් සාර ධර්ම පිරි සමාජයක් එක්කලා අර මුලින් කියපු භෞතික සංවර්ධනය වෙනවා නම් තමයි මේ සංවර්ධනය පිළිබඳව අර්ථ දක්වන්නා වූ විද්වතුන් ඒ රට සංවර්ධනය කරා යනවා කියා පිළිගන්නේ. ඒ නිසා මා විශේෂයෙන්ම සතුටු වෙනවා මේ සංවිධානයේ අරමුණු දැන් පැහැදිලි කරා. ඒ අරමුණු ඔස්සේ කල්පනා කළාම අපිට කිසියම් වූ බලාපොරොත්තුවක් තබන්නට පුළුවන් මිත්‍රවරුනි. මේ දමුල්ල ප්‍රදේශයේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙන අපේ දූ දරුවෝ තව කෙටි කාලයක් ඇතුළත ගුණගරුක සමාජයකට පියනගෙන වැඩිහිටියන් බවට පත් වේ ගියා. අපේ දෙමව්පියෝ කල්පනා කරන්නට අවශ්‍යයි. ඔබ ළමයි අරගෙන ඉස්කෝලේට දිව්වට, ටියුෂන් පන්ති වලට දිව්වට, ඔවුන් විභාග පාස් කෙරෙව්වට, ඔවුන් පරිපූර්ණ මිනිසෙක් වශයෙන් සමාජයට අඩිය තියනවාද කියලා කල්පනා කරන්න අවශ්‍යයි. අපේ දෙමව්පියෝ හුඟක් දෙනෙක් උත්සාහ කරන්නේ ළමයාට යන්තම් අවුරුදු 2ක් 3ක් වෙනකොට මොන්ඩිසෝරියට අරගෙන යනවා. ඊට පස්සේ ඒත් එක්කම පහේ ශිෂ්‍යත්වයට ඇදගෙන දුවනවා. ඊළඟට සාමාන්‍ය පෙළ විභාගයට, උසස් පෙළ විභාගයට රටේ තියෙන ටියුෂන් පන්ති ගානේ දුවලා හදන්නේ අර ඉංග්‍රීසි අකුරු පොලිමක් තියෙන සහතිකයක් ගන්න. ඒ සහතිකේ නම් ලැබෙයි ඔය දරුවන්. නමුත් අපි අර මුලින් කියපු විදිහේ ගුණගරුක සමාජයක් ඔය සහතිකෙත් එක්කලා හදන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපි ඉදිරියේ තියෙනවා. ඒ නිසා තමයි අපි මේ වගේ සංවිධානවල සේවාව වගේ කරන්නේ. අපිට මතකයි අපි පුංචි කාලේ අපේ අම්මලා අපේ ආච්චිලා පරණ බණ කතා කියලා රැයට බීට් කියලා නිදි කරවපු අපි මේ සමාජයේ යම් තැනක ඉන්නවනම් ඒ තුලින් අපි ලබාගත් වූ අදහස්, ලබාගත් වූ අධ්‍යක්ෂින් නිසා තමයි කියලා මම කල්පනා කරා. අද කොයි අම්මද කොයි තාත්තද හන්දෑවට පිරිත් ටිකක් කියලා තමුන්ගේ දරුවෝ නිදි කරවන්නේ. ළමයි අම්මට තාත්තලා වඳින අර මැෂින් වගේ. ඔය පොත් බෑගේ කරේල්ලා ගන්නවා. ඒ ළමයාට උස්සන් ඉඳක් ගා යන්තම් චුට්ටක් ඔය පාත් කරලා දුවන හුඟක් ළමයි ඒක පුරුද්දකට වගේ කරනවා. මුසක් ඒවා හැංගීමක් ඇතුව කරන දේවල් කියලා මම නම් පිළිගන්නේ නැහැ මිත්‍රෝ. ළමයි මැෂින් වෙලා තියෙන්නේ. ළමන්ට ළමා කාලේ අහිමි කරලා තියෙනවා අපේ දෙමාපියෝ හුඟ දෙනෙක්. කොයි ළමයාටද හවසට ඉඩ දෙන්නේ පිට්ටනිය ගිහිල්ලා ඒ වයසේ ළමයිත් එක්කලා බෝලයක් ගහන්න, එහෙම නැත්නම් වෙල්ලිපනල්ලේ දුවලා නටලා එන්න. පොඩ්ඩක් අල්ලපු ගෙදර මිදුලේ පොඩ්ඩක් සෙල්ලම් කෙරුවොත් කණෙන් ඇදගෙන දුවලා ගිහිල්ලා ඉන්දෝන පොතකුත් අතර දීලා. එහෙම ළමයි මේ වගේ දියුණු වෙමින් පවතින රටකට අපේක්ෂා කරන්නේ නැහැ. ඒ ළමයි තමුන්ගේ සම වයසේ ළමයි එක්කලා රණ්ඩු කරන්න ඕනේ. ඒ ළමයි එක්ක සෙල්ලම් කරන්න ඕනේ. ඒ ළමයින්ට කවුරු හරි ගැව්වනම් රිදෙන බව තේරුම් ගන්න අරින්න ඕන. අද අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? ඉස්කෝලේ ළමයෙකුට අපේ විදුහල්පතිතුමා අධ්‍යක්ෂතුමනේ ළමයෙකුට ගුරුවරයා පාරක් ගැහුවොත් නවතින්නේ කොහෙද? උසාවිය ගිහිල්ලා. උසාවිය ගිහින් නැත්නම් පිකට කරලා තමයි නවතින්නේ අපේ දෙමව්පියෝ. ඒ තරම් අවාසනාවන්ත කාලයක්. මට මතකයි මොනවා හරි පොඩි වැරද්දක් ඉස්කෝලේ. මම හිතන්නේ ගහකින් ගුරුම්බද කොහෙද කාලා හොරෙන් අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් දුන්නා මේ පස්ස පැත්තෙන් ලේ ගලන කල්ල වේවැල් පාරව. පහවදා අම්මත් එක්ක දෙන්න කිව්වා ඉස්කෝලේට.
අපේ අම්මලා කියන්නේ ක්‍රිකට් කරන්න මටම තව ටොක්කකුත් දැල්ලා අරගෙන ගියා නිසා. ඒ ළමා කාලේ කරන වැඩ ඒවා දඩබ්බර කන්න ඒවා ළමාකම් කියලායි අපි දකින්නට ඕන. අද ළමයින්ට මොකද වෙලා තියෙන්නේ? අද ළමයි පියරු බග්ගු කරලා තියෙනවා අපේ දෙමව්පියෝ. අපේ ළමයි නිකම් මැෂින් වෙලා තියෙනවා. අර බ්‍රොයිලර්ස් කුකුල්ලු වගේ තමයි. ඒ නිසා මේ වගේ අවස්ථාවක මේකට සම්බන්ධ වෙන වැඩිහිටියෝ ඔබ හැමදෙනාගෙම ඉතාම ඕනෑකමින් කරුණාවෙන් ඉල්ලා හිටින්නේ ඔබේ දරුවන්ට ඔබේ දරුවන්ගේ ළමා කාලය උන්ට දෙන්න. ඔවුන්ට ප්‍රායෝගික දේවල් වලින් ඉගෙන ගන්න අරින්න. දැන් ටික මොන්ඩිසෝරි වල එහෙම නැත්නම් ඔය බාලාංශ පන්තිවල තියෙන ඉස්කෝලවල අපි දකිනවා. ඒවා රාජ්‍ය ප්‍රතිපත්තියත් එක්කලා අධ්‍යාපන ප්‍රතිපත්තියත් එක්කලා යම් තරමකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉස්කෝලවල තියෙන ළමයින්ට ටයර් පදින්න, ගස් උඩ නගින්න ඒ වගේ දේවල් ටික හැදීගෙන එනවා. නමුත් අපි දන්නවා දේශ රටවල් වල ඊට වැඩිය ළමයින්ට උගන්වනවා කියලා මේ පොත්පත් ගොඩක නෙවෙයි ප්‍රායෝගිකව තමයි හුඟක් දේවල් ඉගෙන ගන්න ළමයින්ට අරලා තියෙන්නේ. ජපානයේ වගේ රටවල අපි ආලා තියෙනවා. මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මත තමයි ළමයි පොඩි කාලේ ඉඳන්ම යමක් ඉගෙන ගන්න. අපේ ළමයින්ට සෙල්ලම් කාර් එකක් ගෙනල්ලා දුන්නා හැන්දෑවට උදේ වෙනකොට ළමයාව කඩලා දාලා තියෙනවා. මොකද කරන්නේ? රටේ තියෙන දේවල් කියලා ඔය ළමයාගේ ටොක්කකුත් ඇනලා මේකට ආයේ මුකුත් ගෙනත් දෙන්නේ නැහැ කියලා නිකන්. එහෙම වුණාම මේ ළමයි කිසි දෙයක් ඉගෙන ගන්නේ නැහැ. ඒ නිසා ප්‍රායෝගික දේවල් තුල විශේෂයෙන්ම සාර ධර්ම උගන්වපු ළමෙක් මේ රටට දෙන්නට මේ දෙමාපියෝ විශේෂයෙන් කටයුතු කරાવી කියලා අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා මේ වගේ ළමා අරුණ වගේ සංවිධාන ගන්නා වූ වෙහෙස ඔවුන් විසින් දරනා වූ වියහියදම් මා දන්නවා මේ කොට්ටාසය තුල ප්‍රමාණවත් නැති වුණාට ඔවුන්ගේ ශක්ති ප්‍රමාණයටත් වඩා මේ සඳහා කැපවීම කරන බව. ඒ සඳහා රජයේ නිලධාරීන් හැටියට අපගේ පූර්ණ සහයෝගය ලබා දෙන මෙතෙක් ලබා දුන්නාseම ඒ තුලින් මේ දඹුල්ල කොට්ටාසේ ඉන්නා වූ මේ දුප්පත් පවුල්වල දරුවන් සාර ධර්ම පිටි සමාජයකට පිය නගන රටට වැඩක් ඇති ගුණගරුක පුරවැසියන් බවට පත් වේ කියා අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා විශේෂයෙන්ම අපේ වැඩිහිටියන්ගේ අවධානය යොමු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා අපගේ පූර්ණ අනුග්‍රහය සහ ආශිර්වාදය තිබෙන බව ප්‍රකාශ කරමින් මේ ළමාරුණ සංවිධානයේ කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමු. පුතුනේ රට අපේ දුපුතුනේ අප රටේ දුපුතුනේ රට අපේ දුපුතුනේ අප රටේ මල් පැන් සුවඳ දෙයි ගල් කණු වල පිපුණු දහඩිය නටයි රණ දෙරනේ හැලුණු ජාතිය නංගන රිසියෙන් හද පොද වැඩුණු ප්‍රාදේශීය ලේකම්තුමනි ඔබතුමා නොයෙකුත් කාර්යබහුල තත්ත්වයන් යටතේ අපිට දුන්න සහයෝගය මෙතෙක් අපිට අතීතයේදී ඔබතුමාගේ කාර්ය මණ්ඩලය දුන් සහයෝගයත් ඔබතුමාට මේ අපි පැමිණ අප වෙත දුන් සහයෝගයත් අපි ඉතා ප්‍රශංසනීය ලෙස අගය කරමින් ස්තුති කරනවා. දැන් මම ආරාධනා කර සිටිනවා පළාත් කලාප අධ්‍යක්ෂතුමාට සමනොල ගිරාග ඉර හඳ සැත පෙන තුරුම රටවට මුහුද නිසලව නිලියන තුරුම පුලතිසි පිළිමයට යලි පන එන තුරුම මේ සිරිලක් මණ්ඩල පුත අපටයි උරුම දුපුතුනේ රට අපේ දුපුතුනේ අප රටේ දුපුතුනේ රට අපේ දුපුතුනේ
අප රටේ දූ පුතුනේ රට අපේ දූ පුතුනේ අප රටේ දූ පුතුනේ රට අපේ දූ පුතුනේ අප රටේ දූ පුතුනේ රට අපේ දූ පුතුනේ අප රටේ පුතුනේ රට අපේ දූ පුතුනේ අප රටේ දූ පුතුනේ රට අපේ දූ පුතුනේ අප රටේ මල් පැන් සුවඳ දෙයි ගල් කණු වල පිපුණු දැන් මම ආරාධනය කරන්න සිටිනවා MD ගුණසේන සමාගමේ එහි පැමිණි කළමනාකාර මහතා ලොයිඩ් මහතාට පොත් 10ක් වැඩුණු එන ඉදිරියට පුත පැරකුම් දුටු ගැමුණු දූ පුතුනේ රට අපේ දූ පුතුනේ අප රටේ දූ පුතුනේ රට අපේ දූ පුතුනේ අප රටේ සමනොල ගිරාග ඉර හඳ සැත පෙන තුරුම රට වට මුහුද නිසලව නිලියන තුරුම පුලකිසි පිළිමයට යලි පන එන තුරුම මේ සිරිලක් මණ්ඩල පුත අපටයි උරුම දූ පුතුනේ රට අපේ දූ පුතුනේ අප රටේ දූ පුතුනේ රට අපේ ලොයිඩ් මහතාණනි දැන් දුවේ පුතේ දැන් ඔයගලන් පොඩ්ඩක් නිශ්ශබ්දව අහගෙන ඉන්න ඕනේ අර කොරළෑනේ ශ්‍රී සද්ධර්මෝදය විදුහලේ අක්කි කෙනෙක් මේ ලංකාමේනී ඔයගලන්ට පණිවිඩයක් ගෙනහලා තියෙනවා. ඒ පණිවිඩය අරගෙන ඇවිල්ලා තියෙන්නේ අර අක්කි. දැන් මේ ලංකාමේනී කියන්නේ මොකද්ද කියලා හොඳට අහගෙන ඉන්න ඕනේ. දුවලා පුතාලට ඇහෙනවද මේක? ඔව් ලංකාමේනිය තමයි මේ පණිවිඩය එවලා තියෙන්නේ. පොඩි පුත නුවණී මා පොඩි දියණියනි මා පොඩි පුත නුවණී මා පොඩි දියණියනි මා පොඩි දියණියනි මා පොඩි පුත නුවණී ලේකිරි කරලා කවාපුවාලා ඔබේ අම්මා ඔබ වඩනා වාගේ මාගේ පහසින් සවිය ලබාලා ඔබ ඇති දැඩි වෙන්නේ ගුණ නුවණින් ඔබ පොතක් කරවා ඔබේ පියා ඔබ හදනා වාගේ සොභාසිරින් මාගත සරසාගෙන ඔබ හැම සනසන්නේ මා ඔබේ ලක්මේනී ඔබ
සත් වී සෑම සතුරන්ගෙන් මුදවා මා රජ කරවා රණවීරු දරුවන් දිවි පුදමින් මා ජීවය පිරවුවා මා ඔබේ ලක්මේනී ඔබගේ ලක්මේනී මා ඔබේ ලක්මේනී ඔබ හැමගේ ලක්මේනී ඔබේ මව්පියනට තම හැම දරුවන් එක හා සමවාගේ කුලමාල ජාති කිසිම ભેදයක් මාහට නැතුවානේ මාගේ සිවනී වෙසෙනා හැම දරුවන් මට එක වාගේ දිවි ඇති තෙක් මා රකින්න ඔබ හට වීරිය ලැබුණාවේ දිවි ඇති තෙක් මා රකින්න ඔබ හට වීරිය ලැබුණාවේ දිවි ඇති තෙක් මා රකින්න ඔබ හට වීරිය ලැබුණාවේ ඔයා ගොඩක් මහන්සි වෙලා ඒක හොඳට රංගන ඉදිරිපත් කරා. දැන් මං ආරාධනය කර සිටිනවා ජාතික පාසලේ විදුහල්පතිතුමාට තවත් ළමුන් කීප දෙනෙකුට පොත් ප්‍රදානය පුතුනේ රට අපේ පුතුනේ අප රටේ පුතුනේ රට අපේ පුතුනේ අප රටේ මල් පැන් සුවඳ දෙයි ගල් කණු වල පිපුණු ලී දහඩිය නටයි රණ දෙරනේ හැලුණු ජාතිය නංගන රිසියෙන් හද පොද වැඩුණු එන ඉදිරියට පුත පැරකුම් දුටු ගැමුණු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෝමතිලක මහතාට මොකද එතුමාට මම පුදුම වෙහෙසක් මහන්සියක් දුන්නා මේ අපේ කාර්යය ඉෂ්ට කරන්න. ඉතින් එතුමාට මම රාත්‍රියේ ගෙදරදී ඉන්න දුන්නේ කතා කර කර කරදර කරා. නමුත් බොහොම උපේක්ෂාවෙන් යුතුව අපිට ගොඩාක් උදව් කරා. එතුමාටත් අපි කතා කරනවා නම් පෙන තුරුම රට වට මුහුද නිසලව නිලියන තුරුම පුලතිසි පිළිමයට යලි පන ඒක එමෙ ප්‍රධානයේ දැන් මෙතන නවත්තනවා. නමුත් අපි මේ සෑම කෙනාටම අපි 924ක් මේ පොත් පාසලේ තියෙනවා. එහි අඩංගු වෙලා තියෙන්නේ අප විසින් අර මං ඉස්සෙල්ලා කිව්වේ අපේ ළමා සමාජයේ ක්‍රියාකාරකම් සඳහා හොඳ වැඩ නරක වැඩ කියලා පොතක් හදලා තියෙනවා. ඒකේ ඒවා වෙනම ඉවැලුවේට් මේ ඒවා ගැන පුහුණු කිරීම ගැන දන්වන්න වෙනම පිටු දෙකක් දාලා තියෙනවා. ඒකත් MD ගුණලේන සමාගමේ ගුණදම් වඩන සිතුවිලි එක කියන එක. ඒක හොඳ හරවත් පොතක්. ඒ පොතත් තව කොපි පොත් 4කුත්. ඉතින් අපි අර මේ හදපු ළමයි දරුවෝ දුප්පුතු නාවේ නැති වුණා. අපි ඒවා පසුවදී අපි ඒවා එම දුප්පුතුන්ට ලබා දෙන්න සලස්වනවා. ඒ වගේම මම මේ වෙලාවේ කියන්න ඕනේ මට ගොඩක් අපහසුතාවයන් වුණා මේ ලියුම් යවුවට පස්සේ
එක ප්‍රශ්න අහගෙන දෙමව්පියෝ කතා කරා මට කනගාටුයි සමහරට ඒ අය මම මේ කාර්යබහුලකම නිසා මට හරි අපහසුතාව වුණා කතා කරන්න මම ඒගොල්ලන්ට කිව්වා මේ කතා කරන්න එපා පස්සේ කතා කරන්න මේකයි වෙන්න ඕනේ කියලා ඒ දෙමව්පියන්ගෙනුත් මාට කවුරු හරි කතා කරා නම් ඒ කතා කරපු වෙලාවේ මම අපහසුෙන් හිටියා නම් මම ඒ කතා කරපු වෙලාවේ මොන හරි අපහසුතාවයක් වුණා නම් මම සමාව ඉල්ලනවා මොකද මම ඉතාමත් අසීරුතාවයකට